Hi guys! අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මං හිතුවා එක vlog එකක් විදිහට අරන් එන්න. මේක vlog එකක් කියලා කිව්වට ඇත්තට මේක මට ලොකු සර්ප්‍රයිස් එකක්. මං දැනන් හිටියෙත් නෑ ඇත්තටම මෙහෙම සර්ප්‍රයිස් එකක් දෙයි කියලා. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. වීඩියෝ එකේ හැපි බර්ත්ඩේ සෝං එක කියනවා. ඒ වුණාට මං වොයිස් මියුට් කරලා තියෙන්නේ. මොකද එතන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ගියා. එතකොට මගේ වීඩියෝ එකට කොපිරයිට් වදේ කියලා මට සිත් වුණා වීඩියෝ එක මියුට් කරන්න. කේක් එක කපලා නම් ඉවරයි. දැන් ඉතින් කට්ටියට කේක් කවන්න තමයි තියෙන්නේ. මට කියන්න අමතක වුණා මේ කේක් එක හදන්න දීලා තියෙන්නේ මගේ තාත්තා. ඇත්තටම මට කිව්වෙවත් නෑ මෙහෙම දෙයක් කරනවා කියලා. ඒ වුණාට මට පොඩ්ඩක් දැනුණා. මොකද ඉතින් මට හොරෙන් මේ අපේ ගෙදර ඕවා කරන්න හරි අමාරුයි. ඒ වුණාට අපේ අක්කා කිව්වේ මේ පාර කේක් කපන්න ඕනේ නැහැ නේද රවි? දැන් ඔයාගේ කෝස් එකට සල්ලි දාන්න තියෙනවනේ. ඉතින් ඒක නිසා ලබන පාරම කපමු කියලා තමයි මෙහෙම වැඩක් කරලා තියෙන්නේ. කතාව අමතක වුණා කියන්න ඔන්න අපේ සවල එනවා. අපි ඇවිල්ලා ඉන්නේ මිනවගඩ චෙෆ් කින් එකට. මට මුලින් එක කියන්නත් බැරි වුණානේ. මෙතන කෑම මාර රසයි. ඒ වගේම තමයි හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා කාලා බලන්න. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු සවල. එතකොට තව රයිස් එකකුත් ඕඩර් කරා. ඒක තාම එන ගමන්. ඔව් ඔයාලට පේනවා ඇතිනේ අපේ අක්කා කට්ටියට කෑම බෙදනවා. මෙතන අපි 1 2 3 4 5 6 දෙනෙක් කාලත් ඉතුරු වුණා. දැන් තියෙන්නේ මම පුන බලන් සිටි මොහොත. කන්න තියෙන ළමයි කන්න. වාව් ඇත්තටම මේක නම් මාර රසයි. ඔය ඉතින් මං කන ගමන් සුදු මහත්තයත් එක්ක මොනවද උඹන්ට කතා කරා. මට මතකත් නෑ මම මොනවද කතා කරේ කියලා. ඔන්න අපේ අනිත් රයිස් එකත් ආවා. මං ඔයාලට පෙන්නන්නම් එක. පේනවනේ ඉතින් අපේ කට්ටිය නම් ලොකු වැඩක්. මේ තියෙන්නේ අපේ අනිත් රයිස් එක. හරි මේ තියෙන්නේ මම බලන් හිටපු ආසම කොටස. මට දුන්නු ගිෆ්ට්ස් බලන එක. ඉතින් මම මේවා අන්පැක් කරන ගමන් මට ගෙදර යනකම් ඉවසිල්ලක් තිබ්බේ නැහැ. ඉතින් මම මෙතනම මේවා අන්පැක් කරලා බැලුවා. JBL එකක් මම මේකක් ගන්න ඕනේ කිය අක්කට කී හිටියේ. එයා මට මේක අරන් දීලා මට ඉතින් ලස්සනට අන්පැක් කරන්න නම් තේරෙන්නේ නැහැ. මම ඔහේ මේ ගිෆ්ට්ස් වල කවර ගලවනවා. කෝට් ෂූස් දෙකක්. එකත් හරිම ලස්සනයි. එක අයියා මට දුන්නේ. මේක නම් චොක්ලට් එකක්. මේක අක්කා වැඩ කරන ඔෆිස් එකේ LSO ඇන්ටි මට එවලා තිබ්බා. පේනවනේ ඉතින් තියෙන හදිස්සියට මේ රැපින් එක ගැලවෙන්නෙත් නැහැ අනේ. මේ ගිෆ්ට් එක දුන්නේ අපේ අම්මා. ලස්සන කෝට් ෂූ එකක්, ලස්සන හීල් එකක් තියෙන. මම මේ වගේ දෙකක් ඇත්තටම ගන්න හිටියේ. මේකට මම ගොඩක් ආසයි. එතකොට මේක අරන් දුන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. ස්පෙෂල් තෑන්ක් කරන්න ඕනේ මගේ තාත්තට මට ලස්සන කේක් එකක් හදලා දුන්නට. ඒ වගේම තමයි නිෂා අක්කා. ඔයා මේක බලනවා නම් thank you so much ඔයාගේ gift එකටත්. එහෙනම් ඉතින් මේ ෆොටෝස් ටිකත් බලලම ඉන්නකෝ. ඒ වගේම තමයි මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න. වගේම තමයි සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. බයි.